අපි අද හදන්න යන්නේ මඤ්ඤොක්කකොළ මැල්ලුමක්. මේක හැදුවම හරිම රසයි. බලන් ඉන්න හදන විදිය. මම මේක හදන්න එකතු කරගන්නවා මඤ්ඤොක්කකොළ, තිබ්බතු, පොල්, රතු ලූණු, නයි මිරිස්, ලුණු ටිකක් සහ උඹල කඩ. මම මේ ආකාරයට මඤ්ඤොක්කකොළ ටික මුලින් කපා ගන්නවා. මම මේ ආකාරයට නයි මිරිස් සහ ලුණු දමා වංගෙඩියේ හොඳින් කොටා ගන්නවා. ඉන්පසු රතු ලූණු ටිකද එකතු කර හොඳින් කොටා ගන්නවා. මම මේ සඳහා රතු ලූණු එකතු කරන්නේ මොකද රතු ලූණු එකතු කරාට පස්සේ මේක ගොඩාක් රසයි. ඉන්පසු මම මේ සඳහා උඹල කඩ එකතු කරනවා. දැන් මම මෙයට මඤ්ඤොක්කකොළ ටික එකතු කර හොඳින් කොටා ගන්නවා. මඤ්ඤොක්කකොළ ටිකද හොඳට කොටාගත් පසු මම එයටම තිබ්බොට්ටු ටික එකතු කර හොඳින් කොටා ගන්නවා. මේ ආකාරයට හොඳින් කොටාගත් පසු මම මෙයටම පොල් ටිකද එකතු කර හොඳින් කොටා ගන්නවා. මේක කෙටිලි ඉවරයි. මම මේක වංගෙඩින් අයින් කර ගන්නවා. දැන් ඕගොල්ලන්ට මේක දකින්න පුළුවන්. හරි ලස්සන පාටක් තියෙන මේකේ. දැන් අපි මේක මෙහෙම කන්නේ ටෙම්පරාදු කරලා තමයි කන්නේ. ටෙම්පරාදු කරයින් පසුව තමයි මේකේ රසය වැඩි වෙන්නේ. මේ ආකාරයට ලිපේ ඇතලියක් තියලා මේකට තෙල් ටිකක් දාගන්න. මම මේ තෙල් එකට අබෑට ටිකක් එකතු කරනවා. අබෑට ටිකක් එකතු කරගත්තම මේකේ රසය වැඩි. ඉන්පසු මම මෙයට ලුණු වතුරේ පොඟාගත් වේලිච්ච රතු මිරිස් ටිකක් එකතු කරනවා. ඉන්පසු මං හොඳින් කොටාගත් මේ මඤ්ඤොක්කකොළ මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. පසු මේක හැන්දෙන් හොඳට මික්ස් කරගන්න ඕන මේ ආකාරයට. මේ වෙලාවේදී තව ලුණු අවශ්‍ය නම් අපිට එකතු කරගන්න පුළුවන්. මේක අපි තැම්බිල ඇති කියලා ගන්නට ආවට පස්සේ මේක ලිපෙන් අයින් කරගන්නවා. මොකද කොළ පාට අයින් වෙනකම් මේක ලිපේ තියාගන්නේ නෑ මම. දැන් මේක හැදිලි ඉවරයි. හරි ලස්සන පාටක් තියෙන්නේ. නම් මාරම සුවඳයි. ඒත් එක්කම මේ වගේ රස කෑම වර්ග තව ඉදිරියටත් බලන්න කැමති නම් විලේජ් කුක් channel එක subscribe කරන්න, follow කරන්න. bell icon එක all දාලා තියාගන්න.